අද මගේ බර්ත්ඩේ එක. උදේ පාන්දර නැගිට ගමන් මතක් වුණා බෝබි එකක් බොන්න තිබ්බනම් හොඳයි කියලා. ඉතින් Google එකේ සර්ච් කරලා බලද්දි මම දැක්කා ළඟම බෝබි එක තියෙන්නේ අල්මාරිය මෝල් එකේ කියලා. අල්මාරිය මෝල් එක වැඩි දුරක් නැහැ පේනවනේ. විනාඩි 9යි තියෙන්නේ. දඩස් ගාලා එළුමක් දාගත්තා. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. ඉක්මන් කරලා ලිෆ්ට් එකෙන් පල්ලෙහාට බැස්සා. පාරෙන් එහා පැත්තට පාර වුණ ගමන්ම අල්මාරිය මෝල් එක පේන්න තියෙනවා. ඉතින් අබුඩාබි ඉන්න කට්ටිය නම් දන්නවා මේ අල්මාරිය මෝල් එක තියෙන්නේ කොහෙද කියලා. මේ තියෙන මෝල් එකේ ඇතුළට ගියපු ගමන් ප්‍රස් ෆ්ලෝර් එකේම තමයි බෝබි එක තියෙන්නේ. මේ තියෙන පෙරේතකමට මට තියෙන දැනත් අමුතුකුණා. උඩට ගිහිල්ලා දැන් මම ඉතින් ආපහු පල්ලෙහාට වහින්නත් එපා. පල්ලෙහාට බලත ගමන් වම් අත පැත්තේ මේ තියෙන බෝබි එක ස්ටාප් එකේ එක නයි හිටියේ. Hello, good morning. මාට good morning එකේ ඉන්න වෙලාවක් නැහැ. එයා ලොකු වැඩක. මේ වගේ රෙස්ටුරන්ට් එකක් ඉතින් තනියම රන් කරනවා කියන එක දීස් පහසු වැඩක් නෙවෙයිනේ. මම ඉතින් එයාට කිව්වා අද මගේ බර්ත්ඩේ එකට ඔයාලා ගාව මොනවද ෆ්‍රී දෙන්නේ කියලා. අහපු ගාම මෙන්න මේ එකා කියපි. ඔයාලට කැමති ඕනම දෙයක් සිලෙක්ට් කරන්න කියලා. එකක් නෙවෙයි දෙකක් හොඳේ. ඔය පේන්නේ මගේ ඉතින් ෆේවරිට්ම මාචා සහ චොකලට්. මම ඉතින් වැඩ කරන තැන ඉතිහාට ටවර් එකේ තියෙනවනේ කාඩ් මාචා එකක්. මාචා බෙල් නම් එපා වෙලා. ඒ වුණාට බෝබි එකනොත් මාචා එකක් ටෙස්ට් කරලා බලන්න හිතුණා. හැමදාම ටෙස්ට් එක එකම වෙන්නේ නැහනේ. මම ඉතින් බෝබි පෙරේතෙක්. ඒ හින්දා චොකලට් එකයි මාචා එකයි වර්ග දෙකෙම දෙකක් කිල්ලුවා. යමි පේනවනේ හැදෙන අපූර්ව රස පාටයි. කොහොම ආව මගේ මාචා එක. වෙලාවට කොහෙ ගියත් එමෙරි සයිඩ් එක අරන් යන හින්දා හොඳයි. නැත්තම් තව ඩිංගේ ඒක අමතක වෙනවා. බෝබි නෙවෙයි බොන්න වෙන්නේ. ඔය දෙක කියලා ඉතින් මං කටින් කිව්වට බෑනේ. මෙයාත් මේක චෙක් කරලා බලන්න බෑ. ඔන්න එමෙරි සයිඩ් එක දුන්නා එයාට. මේ වීඩියෝ එක ඉතින් ගන්න කලින් මං එයාගෙන් පර්මිෂන් ගත්තා. ඒත් ඒකට වැඩි අවුලක් නැහැ. එයා කිව්ව ගැටලුවක් නැහැ කියලා. එයා මගේ බර්ත්ඩේ එකටත් විශ් කරා. හැබැයි ඉතින් ඒකට නම් වීඩියෝ කරගන්න බැරි නෝ. Thank you, boss. Thank you. දැන් ඉතින් මේක බොනකන් ඉවසිල්ලන්නේ නැහැ. ගෙදර ගිහින් තමයි බලන්න වෙන්නේ. මේ ගිනි කස්ටකක් අවුවේ මේක බිබි පාර යන්න බෑනේ. ගෙදර ආපු ගමන් දි කරගත්තා ඒක බොන්න. බුබි මචා. බුබි. චොකලට්. ඔයාලගේ බර්ත්ඩේ එක දවසේ ඔයාලගේ ළඟම තියෙන බූබි එකට ගිහිල්ලා අහන්න ඔයාලගේ බර්ත්ඩේ එක වෙනුවෙන් එයාලා ගාව මොනවද ෆ්‍රී තියෙන්නේ කියලා. මට අමතක කරන්න එපා. ඒත් එක්කම ඔයාලගේ ඉමේජ් ID එක අරගෙන යන්න. ඉතින් ඔයාලට මේ වගේ බූබි එකක් හෝ දෙකක් ෆ්‍රී ගන්න පුළුවන්. අබුඩාබි වල විතරක් නෙවෙයි UAE එකේ හැම තැනම ඉන්න ඔයාලට මේ ඕෆර් එක ඉමේජ් ID එක තියෙන ඔයාලටත් වැලිඩ් කියන එක අමතක කරන්න එපා.